ලක්ෂ 75කට බජට් හවුස් එක බලමුද? අද අපි ඉන්නේ ගම්පහ නාරංගවල. මේ ගෙදර ඉඳන් වැලිවේරිය ටවුන් එකට විනාඩි 10ක් වගේ අඩු කාලෙකින් ඇක්සස් කරන්න පුළුවන්. පානදුර මහනුවර අංක 17 බස් පාට විනාඩි 5ක් වගේ ඉතාමත් කෙටි කාලෙකින් ඇක්සස් කරන්න පුළුවන්. මේ ගෙදර හදලා තියෙන පර්චස් 6ක ඉඩමක අපිට කාමර දෙකක් බලා ගන්න පුළුවන්. බාත්රූම් එකක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලස්සන ගාඩන් ඒරියා එකකුත් ගෙදර වටේටම සම්පූර්ණයෙන්ම තාප්පෙන්ම කවර් කරපු ගෙදරකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ ගෙදර ෆීචර්ස් අපි දැන් ගේ ඇතුළට ගිහිල්ලා බලමු. අපි මේ එන්ටර් වෙන්නේ ලිවිං ඒරියා එකට. දොරෙන් ඇතුල් වෙද්දිම අපිට මේ ලිවිං ඒරියා එක ගැන බලා ගන්න පුළුවන්. මේ ලිවිං ඒරියා එකෙත් හොඳට ඉඩ මැනේජ් කරලා හදලා තියෙනවා. ඒ වගේම ලක්ෂ 75කට තියෙන මේ ගෙදර අපිට මේ වගේ ෆෑන් හයි කරලා සිවිලිමක් ගහලා මේ හැම දෙයක්ම එකතු කරලා තමයි අපිට හම්බෙන්නේ. මේ හරියට වෙන්න අපිට රූම් එකක් බලා ගන්න පුළුවන්. මේ රූම් එකෙත් හොඳට ඉඩ මැනේජ් කරලා මේගොල්ලෝ හදලා තියෙනවා. මේ හරිය අපිට අනිත් රූම් එකත් මේ හරියට වෙන්න කිචන් එකක් බලා ගන්න පුළුවන්. මේ රූම් එක දැන් මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන අපිට හම්බෙන්නේ දෙවෙනි සහ අන්තිම රූම් එක. මේ රූම් එකෙත් අපිට ඩීසන්ට් ස්පේස් එකක් බලා ගන්න පුළුවන්. අපි ලිවිං ඒරියා එක දැකපු විදිහට මේ රූම් එකත් සම්පූර්ණයෙන්ම සිවිලිමක් ගහලා තියෙනවා. මේ හරියට වෙන අපිට බාත්රූම් එක බලා ගන්න පුළුවන්. මෙතන තව ස්පේස් එකක් වෙන් කරලා තියෙනවා. මෙතනත් ඔයාලට කැමති විදිහකට අරේන්ජ් කරගන්න පුළුවන්. බාත්රූම් එකෙත් හොඳට ඉඩ මැනේජ් කරලා මේක හදලා තියෙනවා. සෑහෙන හොඳ ඉඩක් අපිට බලා ගන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් ෆිටින්ග්ස් අපිට මේ බාත්රූම් එකේ තියෙනවා පේනවා. මේ හරියට වෙන්න මේකට එහා පැත්තෙන් අපිට කිචන් එක බලා ගන්න පුළුවන්. කිචන් එකේ සෑහෙන ලොකු ඉඩක් අපිට බලා ගන්න පුළුවන්. මේ ටයිල් টොප් එක, කවුන්ටර් টොප් එක සම්පූර්ණයෙන්ම ටයිල් වලින් මේක ෆිනිෂ් කරලා තියෙන්නේ. පැන්ට්‍රි කබඩ්ස් මේ හරිය අපිට බලා ගන්න බෑ. හැබැයි මේක විතර බ්‍රෑන්ඩ් නිව් නිසා ඔයගොල්ලෝ කැමතිලා මෙතන පැන්ට්‍රි කබඩ්ස් ගහලා ඔයගොල්ලන්ට කැමති මැටීරියල් එකකින් කැමතිම ඩිසයින් එකකින් ගහ ගන්න පුළුවන්. අපිට මේක විතර මම ඉස්සෙල්ලත් කිව්වා ලක්ෂ 75යි වටින්නේ කියලා. ලක්ෂ 75ක් වුණාට මේගොල්ලෝ සෑහෙන හොඳ ෆීචර්ස් මේක විතර එකතු කරලා තිනවා. බලන්න කිචන් එකේ වුණත් අපිට සිවිලිමක් බලා ගන්න පුළුවන්. ගෙදර හැම තැනකම මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම රූෆ් එක සීලිමක් ගහලා තිනවා. අපිට මේ පැත්තෙන් බෑක් යාඩ් එක ගන්න පුළුවන්. බෑක් යාඩ් එකෙත් සෑහෙන හොඳ ඉඩක් අපිට බලා ගන්න පුළුවන්. මේ හරිය අපිට ලොන්ඩ්‍රි ඒරියා එක විදිහට යූස් කරගන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් අවුට්සයිඩ් ෂවර් එකක් තියෙනවා. අපිට ඒ ෂවර් ඒරියා එක විදිහට උනත් යූස් කරගන්න පුළුවන්. මේ පැත්තෙන් අපිට ගාඩන් එකට යන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. ඉතින් ගාඩන් එක සම්පූර්ණයෙන්ම හරිම ලස්සනට මේගොල්ලෝ දැනටමත් ඉන්ටර්ලොක් කරලා තියෙනවා. ඒ වගේම මෙතන ටේබල් එකක් වගේ අරේන්ජ් කරලා තිනවා. ඔයගොල්ලන්ට හවසට වගේ වාඩි වෙලා තේ එකක් බොන්න ෆැමිලි එකේ කට්ටියත් එක්ක පොඩ්ඩක් ඩිස්කස් කරන්නකත් එහෙම පොඩ්ඩක් චිල් එකේ ඉන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලෝ ඉඩ මැනේජ් කරලා හදලා තියෙන්නේ. මෙතන අපිට වෝටර් ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් හොඳ ෆීචර්ස් තියෙන මේ වගේ ගෙදරක් රුපියල් ලක්ෂ 75කට ඔයගොල්ලන්ට වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. ටස්ලින් අපි විතරමයි මේ වගේ ලස්සන ගෙවල් ඔයගොල්ලන්ට ලස්සන බජට් ගෙවල් ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් කරන්න ඕනේ මොකද්ද? මේ පේන ෆෝන් නම්බරයකට දැම්ම කතා කරන්න පොඩ්ඩක්වත් පරක් වෙන්න එපා. මේ ලක්ෂ 75 ගෙදර තියෙන්නේ ගම්පහ නාරංගවල. එහෙම නැත්නම් අපිට මේ ගෙදර ඉඳන් වැලිවේරියටත් සෑහෙන කිට්ටුයි විනාඩි 10ක් වගේ අඩු කාලෙකින් ඇක්සස් කරන්න පුළුවන්. අංක 17 පානදුර මහනුවර බස් පාරට විනාඩි 2ක් 3ක් වගේ. එහෙම නැත්නම් විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත ඉක්මනටම ඇක්සස් කරගන්න පුළුවන්. එහෙනම් දැන්ම කතා කරන්න පොඩ්ඩක්වත් පරක් වෙන්න එපා.